2025 ජනවාරි 1 වෙනිදා මගේ channel එකට අප්ලෝඩ් කරපු පළවෙනි වීඩියෝ එකෙන් මම ඔයාලට පොරොන්දු වුණා ලස්සන වීඩියෝ එකක් ලස්සන වැඩසටහනක් අරගෙන ඔයාලගේ නිවසට එනවා කියලා. ඒ විතර නෙවෙයි කවුරුත් නොකරපු වැඩසටහනක් අරගෙන එනවා කියලා. මොකද්ද ඒ කවුරුත් නොකරපු වැඩසටහන? අයිබෝ සුබ උදෑසන. සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. වීඩියෝ එක ආරම්භයෙන් මම ඔයාලා සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද මම වෙනුවෙන් පොඩි හරි මොහොතකට හරි කාලයක් ගත කරගෙන මගේ channel එක බලන කට්ටියට මගේ වැඩසටහන වලට heart කරනවා, like කරනවා, comments එවනවා. එයා වෙනුවෙන් මට සමහර වෙලාවට එයාලා වෙනුවෙන් කාලය අයින් කරන්න බැරි වෙන්න පුළුවන්. සමාව වෙන්න ඕන ඒ වෙනුවෙන් අතපසු වෙනවා. එතකොට ඒ සියලු දෙනාට මම මෙතන ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි ඒ මං වෙනුවෙන් කාලය ගත කරන අය වෙනුවෙන් මම කවුරුත් නොකරපු මේ වෙද්දී YouTube channel එකක කවුරුත් නොකරපු ඔයාලා වෙනුවෙන් කෙලෙගුණ දැක්වීමක් වශයෙන් මම ඔයාලා වෙනුවෙන් ලස්සන තරඟයක් ඉවෙන්ට් එකක් මම නිර්මාණය කරලා තියෙනවා. comment box කියලා වැඩසටහන. ඒක මම අදහස් කරගෙන ඉන්න මාර්තු 1 වෙනිදා ඉඳලා ඔයාලට හඳුන්වලා දෙන්න. චූටි පොඩිම සරල වැඩක් තියෙන්නේ. ඔයාලට ගෙදර ඉඳන්ම ඔය ඉන්න තැනකින්ම කාර්ය බහුල වෙලාවෙදී බස් තොටේදී බස් එකේදී ඔබ නිතරම ෆෝන් එක දැන් යූස් කරනවා. එතකොට ඔබට මේ මගේ වැඩසටහන බලපු ගමන් ඔබට පොඩි වැඩයි කරන්න තියෙනවා. ඒක අනිවාර්යෙන් මම හඳුන්වලා දෙනවා මාර්තු 1 වෙනිදාට. එතකොට ඔබට එතන ඉඳලා කන්ටිනියු එක කරගෙන යන්න පුළුවන්. ඔබට අමතර ආදායමක් නොහිතපු වැඩක් රැඳී සිටින්න කියලා මම ආරාධනා කරනවා. පුළුවන් හැම වෙලාවෙම අපි මොනවද අප්ලෝඩ් කරලා තියෙන්නේ කියලා බලන්න උත්සාහ කරන්න. subscribe කරන්න, bell icon එක click කරලා තියන්න. එතකොට ඔබට notification එකක් හැටියට අපි වැඩසටහන් ගෙන්වා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි මම මෙහෙම පටන් ගන්නම්කෝ. මොකද මේක ඊටාම සරලයි. මොකද මම මේ විදිහට සරලව පටන් ගන්න හිතුනේ අපි කවුරුත් එක එක තරහතිරම මිනිස්සු. මොකද ඔයාට හිතන දේ නෙමෙයි මට හිතෙන්න පුළුවන්. මට හිතන දේ නෙමෙයි තව කෙනෙකුට හිතෙන්න පුළුවන්. එතකොට ඔයාලට එක එක අදහස් වෙන්න පුළුවන්. ඇයි මොකද්ද මේ පදනම? මොකද්ද මේ පදනමේ අරමුණ? ඇයි මෙහෙම දෙයක් පටන් ගන්න හේතුනේ? මේ පිටිපස්සේ කවුද ඉන්නේ? නැත්තම් ඔය වගේ නොයෙක් ප්‍රශ්න නේද? නැත්නම් සමහර විට හිතන්න පුළුවන් මේක කාගේ හරි දේශපාලඥයෙක්ගේ හරි නැත්නම් කාගේ හරි පුද්ගලයෙක්ගේ කළු සල්ලි සුදු කරනවද? මේ වලට මුදල් හම්බෙන්නේ කොහොමද? ඒ හැම දෙයකටම මට දෙන්න තියෙන එක උත්තරයි. ශ්‍රී ලංකා ප්‍රජාසත්කාරක පදනම සමග බැඳුණු තවත් වැඩසටහනක් තමයි ඔබලා වෙනුවෙන් මම නිර්මාණය කර වැඩසටහනක් තමයි. ඒක ලොකු සංවේදී කතාවක්. පියසෙනෙහස වැඩසටහන ඇයි ඔයාලා වෙනුවෙන් මම නිර්මාණය කරුවේ කියන එක ඔයාලට මම එක වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා මේ මාස 25 වෙනිදා. හරියට 25 වෙනිදා මම ඒක අප්ලෝඩ් කරනවා. ඒ ප්‍රශ්නෙටත් ඔයාලට උත්තරයක් ඒ වීඩියෝ එකෙන් එනවා. ඒක මම කිව්වේ මේක ඔයාලගේ වැඩසටහනක් කරගන්න කියලා. මොකද ඔයාලට යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද්ද මේ කවුද මේ සල්ලි මේකට දාන්නේ? ඒ හැම දෙයකටම උත්තරයක් එතන තියෙනවා. පියසෙනෙහස කියන්නේ මොකද්ද? පියසෙනෙහසට මම කිව්වා ඔබට 2025 පෙබරවාරි 25 මේ මාස 25 මම වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. එතනින් එහාට ඔබට මම හිතනවා ඒ සම්බන්ධ ගැටලුවක් නැති වෙයි කියලා. ඔබට තව පොඩි මතකයකින් මම මේ මොහොතේ මතක් කරනවා. ඔබට 2024 ජනවාරි 1 වෙනිදා ඉඳලා ඉපදුණු බබෙක් ඉන්නවනම් අපගේ නම්බර් එක මේ වීඩියෝ එකේ වැටෙනවා. මාව කන්ටැක්ට් කරගන්න පුළුවන් නම්බරේ. එතකොට අපිට කතා කරන්න. අපේ ඒ බබාලා වෙනුවෙන් 1500ක මුදලක් account එකක් open කරලා දානවා. ඒ සම්බන්ධ post එකක් පළ වෙනවා FB එකේ. ශ්‍රී ලංකා ඩයස් කියන page එක follow කරන්න. ඒකෙත් විස්තර ටික අපිට බලා ගන්න පුළුවන්. ඒ හැම දෙයක්ම අපි වීඩියෝ වලින් දානවා. ඒ හැම දෙයක්ම ඔබට අපහැදිලි තැන් කතා කරලා විසඳ ගන්න නැත්නම් අපේ වීඩියෝ වැඩසටහන බලා ගන්න. එහෙමත් අපහැදිලිතාවයක් තියෙනවා නම් ඒක ඉතින් සබා ධර්මයෙන් බලාගන්නේ. ඒක මට කරන්න දෙයක් නැහැ. එහෙම අපහැදිලිතාවයක් එච්චරත් කියලා අපේ වැඩසටහන බලලා එහෙම අපහැදිලිතාවයක් තියෙනවා නම් ඒ පුද්ගලයෙක් තමයි අර තවත් මිනිස්සෙක්ගේ කකුලෙන් අදින්න උත්සාහ කරන්නේ. ඒකින්ද මම එහෙම බය නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද මේ හැම දෙයක්ම
සාක්ෂිකාරයෙක් ඇතුළුව ප්‍රබල සාක්ෂිකාරයෙක් ඉන්නවා. එතකොට ඒ සාක්ෂිකාරයාගේ වීඩියෝ එකකින් මගේ සාක්ෂිකාරයා මේ වීඩියෝ කරම එඩිට් කරන්න. එතකොට බලා ගන්න පුළුවන්. ප්‍රබල සාක්ෂිකාරයෙක් ඒ සාක්ෂිකාරයත් එක්කලා ඔබට හැප්පෙන්න පුළුවන් නම් ඔබට මට ඇඟිල්ල දික් කරලා කියන්න පුළුවන් නම් ඔබ කරන වැඩේ වැරදි කියලා ඒක ප්‍රශ්නයක් නෑ. මම ඒක පිළිගන්න කැමතියි. මම වරදක් කරනවා නම් වරදක් කරනවා කියන එක ඔබ ඇඟිල්ල දික් කරලා සමාජයක කියනවා නම් ඒ සාක්ෂිකාරයත් එක්කලා ඔබට හැප්පෙන්න පුළුවන් කමක් තියෙන්න ඕන මං කියන්නේ. එහෙම නැතුව සබා ධර්මයෙන් වුණත් ඔබට අච්චු කරයි. ඒ හින්දා මං කරන දේ මං නීතිය කියන දේ දැනගෙන නීතිය කියන රාමුව තුල ඉඳගෙන කරන නිසා මං හිතනවා මට වරදින්නේ නැහැ. මේ කරන්නේ ශ්‍රද්ධාවෙන් කරන දෙයක්. මගේ නෑ මම ඒක වීඩියෝ එකෙම බලා ගන්න පුළුවන්. මං කියන්නේ සංවේදී කතාවක් කියලා. ඒ සංවේදී කතාව මේ වීඩියෝ එකේ පෙබරවාරි 25 අප්ලෝඩ් කරන වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. එතකන් ඔබට සමහරට ප්‍රශ්නයක් ඇති. කමෙන්ට් නැහැ. තව ටික දවසක් ඇතුළත මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා. ඒකෙන් බලා ගන්න. ගොඩක්ම මම මේ පදනම නිර්මාණය කරගත්තේ අපේ සාමාන්‍යයෙන් මම මෙහෙම කියන්නම්කො සරල අපි සාමාන්‍ය ඉස්කෝලේ යන කාලේ සමහර ඉස්කෝලවල පාසල්වල තිබ්බා සමාජ අධ්‍යයන සෝෂල් ස්ටඩි. ඒ බැඳුණු හිස්ටරි කියලා ඉතිහාසය කියන විෂයන් දෙක. සමහර පාසල්වල නැතුව ඇති විෂය ඒ සමාජය හා බැඳුණු විෂය ධාරාවක් තමයි ඒකෙන් උගන්වන්නේ. මම කියන්නේ මේ ශ්‍රී ප්‍රජාසත්කාරක පදනම කියන්නේ මොකක්ද කියන එක ඔබ ඔය වගේ ඔබගේ විෂයක් බවට පත් කරගෙන මේ සම්බන්ධ හොඳ අධ්‍යයනයක් ගත්තා නම් මේ සම්බන්ධ අපිත් එක්ක මොනවද කරන්න පුළුවන් අපි මොනවද කරන්නේ කියන එක මේ සමාජයේ දැනුවත් කිරීමේ ලොකු වැඩසටහන් කිහිපයක් එක්කලා ඊට අමතර මම ඔබ වෙනුවෙන් නිර්මාණය කර වැඩසටහන් ටිකක් එක්කලා ඒ වගේම ලස්සන නිර්මාණ ටිකක් කරලා තියෙනවා. ඒ සම්බන්ධ වෙන්න පුළුවන් කොහොමද කියන එක හරියටම දැනගන්න පුළුවන් වෙයි. මේකත් ඔබගේ විෂයක් හැටියට. මොකද අද සමාජයේ සමාජ අධ්‍යයනයක් නැති හින්දා අපේ ඉතිහාසය නැති වෙගෙන යනවා. ඒ සම්බන්ධ මම ගොඩාක් කරුණු කාරණා ලියලා තියෙනවා. කරුණු කාරණා පැහැදිලි කරනවා ඉදිරියේදී. ඊට අමතර ඒවා වීඩියෝ වලින් ඔබට බලා ගන්න පුළුවන්. ඔබත් මාත් සාමාන්‍ය මම මෙහෙම කියන්නම්කෝ අපි සාමාන්‍යයෙන් කොළඹට යනවා. කොළඹට ගිහිල්ලා එන්න යන්නේ රාජකාරී වැඩකට එහෙම නැත්නම් අධ්‍යාපන වැඩසටහනකට නැත්නම් විනෝද චාරිකාවක් හැටියට යම තමාගේ අවශ්‍යතාව වෙනුවෙන් අපි කොළඹට යනවා. ඔබ දන්නවද කොළඹට ගිහිල්ලා ඉදී අපි කොච්චර දූෂණය වෙනවද කියලා? අපි කවුරුත් දන්නේ නැහැ. අන්න ඒක තමයි කියන්නේ අපි සමාජය ගැන අවබෝධයක් තියෙනවා. ඒ හැම දෙයක්ම මම තේරෙන වයසේ ඉඳලා මම කොළඹත් එක්කලා ගියා මිනිස්සෙක්. ඒකින්ද මම හැම දෙයක්ම ලිව්වා. ඒ හැම දෙයක්ම මම සාරාංශගත කරගත්තා. මේ දේවල් කොහොමද සමාජයට දෙන්න පුළුවන්? සමාජයේ පිළිගන්නේ කොයි විදිහට කෙරුවොත්ද? අන්න ඒක තමයි මේ ශ්‍රී ප්‍රජාසත්කාර පදනම ඇතුළත ගොඩාක්ම නිර්මාණය වුණු කරුණු කාරණා. එතකොට ඒ හා සමාන මගේ ජීවිතේට ආවේ ප්‍රශ්න මම මුහුණ දුන්න ගැටලු. එතකොට ඒ දේවල් ඔයාලට ඇති නොවන විදිහට මගේ දැනුමත් අරගෙන සමාජයේ විය යුතු දේවලුත් ඔයාලට කියලා දෙන්න ඕන නින්ද තමයි මේ වගේ වැඩසටහනක් නිර්මාණය කරලා තියෙන්නේ. ශ්‍රී ප්‍රජාසත්කාරක පදනම. ශ්‍රී ප්‍රජාසත්කාරක මම මුලින්ම කියනවා ශ්‍රී ප්‍රජාසත්කාරක පදනම ආරම්භ වෙන්න හේතුව සහ ශ්‍රී ප්‍රජාසත්කාරක පදනමට නම වැටුණ හේතුව ශ්‍රී ප්‍රජාසත්කාර පදනමේ ලෝගෝ එක නිර්මාණය වුණ හැටි කරුණු කාරණා එක්කලා මම කියන්නම්. පළවෙනව තමයි ශ්‍රී ප්‍රජාසත්කාරක පදනමට නම වැටුනේ මගේ පියාගෙන් ලැබුණු දායාදයක්. මොකද මගේ පියා මන්ත්‍රීගේ ලයනල් සුසන්ත ඩයස්. මගේ මව වර්ණිතානගේ ජෙසිකා මාලිනී ප්‍රනාන්දු. ඒ දෙන්නගේ අතර ඉපදුනා පවුලේ දෙවනිය හැටියට නියම බ්‍රෑන්ඩ් එකක්. ඒ බ්‍රෑන්ඩ් එක තමයි මන්ත්‍රීගේ ඩිනේස් ශ්‍රී ලංකා ඩයස්. ඒ මන්ත්‍රීගේ ඩිනස් ශ්‍රී ලංකා ඩයස් කියන නමින්
ඉතුරු නම් ටික ත්‍යාගයෙන් ලැබුණු දායාදයක් වගේම ටිලංක කියන නම තමයි මම මෙතන ප්‍රයෝජනයට ගත්තේ. මොකද වැඩසටහන් නියමවන්නේ මම නම්, වැඩසටහන් මගේ නම්, වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ මම නම් කිසි කෙනෙකුට එතකොට පදනමට නම තැබීමේ අපහැදිලිතාවයක් නැති වෙන්න හින්දා තමයි මම මගේ නම යෝජනා කරගත්තේ. මාගේ අතේ තියෙන ටිලංක ප්‍රජාසත්කර පදනමේ ලෝගෝ එක. ලෝගෝ එක මම නිර්මාණය කරේ මං විසින්මයි. ඒකේ ලොකු අර්ථයක් එක්කලා තමයි මම ඒ නිර්මාණය කරේ. මොකද මං කාලයක් තිස්සේ මගේ හිතට දැනුණු දේවල් එක්කලා තමයි මම මේ හැම දෙයක්ම ලියන්නේ. ලියුවේ හිතේ තියාගෙන ඉඳලා පුළුවන් ටයිම් එකක් එනලාකට වෙලාවක් එනලාකට මම ඕවා කොලවල ලිව්වා. ලියලා තමයි මට මේ වගේ ආකල්පයක් ආවේ. මේ වගේ නැති බැරි මිනිස්සු වෙනුවෙන් අපි පීඩාවට පත් වෙන මිනිස්සු වෙනුවෙන් දෙයක් කළ යුතුයි මේ රටේ පුරවැසියෙක් හැටියට කියන එක. එතකොට මං ලෝගෝ එකට ඉස්සෙල්ලාම නිර්මාණය කරගත්තේ වී කරල් දෙකක් මං දෙපැත්තෙන් දාලා මේ නිර්මාණය කරුවේ වී පොකුරු දෙකක්. ඒ රටේ සෞභාග්‍ය කුෂිකර්මාන්තය කියන දේ පිළිබිඹු කරන්න හින්දා තමයි ඒ දේ කරුවේ. ඒ වගේමයි අත් වලින් අදහස් කරන්නේ සියලු දෙනාගේ එකමුතුවෙන් මුළු ලෝකෙම ජය ගන්න ඕන කියන අරමුණ. ඒ වගේම ලෝක ගෝලයක් මම මෙතනට නිර්මාණය කරුවේ ඒ හා සමානලා දේශයේ විතරක් නෙවෙයි ලෝකෙම අපේ වැඩසටහන් පිළිගනී කියන අරමුණේ. ඒ වගේම උගුස්සව මම ප්‍රයෝජනයට ගත්තේ උගුස්සා කියන සතා සෑහෙන දුරක් දකින සතෙක්. ඒ වගේම එයාගේ අරමුණක් තියනවා නම් ඒ අරමුණ කරා අනිවාර්යයෙන්ම යනවා. ඒ වගේම කුරුමානමක් තියෙනවා නම් ඒ කුරුමානම අනිවාර්යයෙන්ම එයා ගන්නවා. ඒ අරමුණෙන් තමයි මම ඒ සතාව එතනට ප්‍රයෝජනය ගත්තේ. ඒ මේ සියල්ලංගෙම එකමුතුවක් තමයි දේශයේ අභිමානය කියන එක. ඒ හින්දා මම තමයි ඒ ලෝගෝය මම විසින්ම නිර්මාණය කරපු දෙයක්. මම හිතනවා ඒතනත් ඔයාලට පැහැදිලි ඇති කියලා. මෙතන කිසිම අනවශ්‍ය සිදුවීමක් නැහැ. මෙතන මගේ නිර්මාණ ටිකක් එක්කලා ඔයාලගේ අතරට ආපු වැඩසටහනක්. ඒකින්ද මේක මගේ වැඩසටහනක් මම නිර්මාණය කරුවට මේක ඔබලාගේ වැඩසටහනක් කියන එක ඔබලා ආදරයෙන් පිළිගන්න නම් ගොඩක් සන්තෝෂයි. මම මේ වීඩියෝ එක අදට මෙතනින් නතර කරන්න උත්සාහ කරන්නේ. මොකද වීඩියෝ එක දික් වැඩි වෙන්න ලොකු වීඩියෝ එක ලෝඩ් වෙන්න ඔයාලට නිකන් එපා වෙන ගතියක්, නිකන් බෝරින් වෙන ගතියක් වගේ එන්න පුළුවන්. ඒකින්ද මම අදට මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. තව කරුණු කාරණා මේ සම්බන්ධව ඊට අමතරව අපි කරන වැඩසටහන් තව ලස්සන නිර්මාණ ගොඩක් මම දැන් පටන් ගන්න හදනවා. ඒතකොට ඒ වැඩසටහන වලට ඔබගේ තියෙන හැකියාවන් එක්කලා සම්බන්ධ වෙන්න පුළුවන් කොහොමද? ඒ හැම දෙයක්ම ළඟ වීඩියෝ වලින් අපි ඔබට දැනුවත් කිරීමක් කරනවා. ඊට අමතරව අනිවාර්යයෙන්ම බලන්න February 25 PSNC සම්බන්ධ තියෙන වීඩියෝ එක ඇයි එහෙම දෙයක් පටන් ගත්තේ කියන එක. මගේ පළවෙනි වැඩසටහන තමයි ටිලංක ප්‍රජාසත්ක පදනමත් සමග ගෙනාපු පළවෙනි වීඩියෝ එක තමයි PSNC. තව තියෙන වැඩසටහන් කිහිපයක් තියෙන අස්වැද්දම, නිසලසවිය, සිහින කැදල්ල. ඒ වැඩසටහන් ගොඩාක් මේ පදනමේ රාමුව තුළට ගෙනයි ඔබ වෙනුවෙන් ගේන වැඩසටහන් ගොඩක්. ඒ එකෙන් එකට මම වීඩියෝ වලින් ඔබට දැනුවත් කරනවා. අපිත් එක්ක සමාජික වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ සම්බන්ධව මම පොඩ්ඩක් ඉදිරියේදී මතක් කරනවා. ෆැමිලි සමාජිකත්වයක් තියෙනවා. ඒතර සමාජික පාලකයන් කිසිම මුදල් මත දුවන පදනමක් නෙමෙයි මේක. සමාජික මුදලක් තියෙනවා. ඒ කියන්නේ හිතන්න එපා ඉස්සෙල්ලාම. මොකද ඒක චූටි සරල සමාජිකත්වයක් තියෙන්නේ. ඒක එහෙම නැතුව නොමිලේ කරන්න ගියාම ඒකේ අගයක් නැහැ. එහෙනම් සරල මේ පොඩි මුදලකින් සමාජිකත්වයක් ගන්න තියෙන්නේ. ඒ ගැන හිතන්න එපා ඉස්සෙල්ලා. එහෙම ඒක සමාජික මුදලයි කියලා එහෙම මේ ලොකු ප්‍රශ්නයක් කරගන්නත් එපා. ඔබලා වෙනුවෙන් ලොකු වැඩසටහන් ටිකක් තමයි මේ තියෙන්නේ. මොකද මට ඕනලා තිබේ ඉපදෙන දරුවාගේ ඉඳලා මේ සමාජයේ ලස්සන ඉපදෙන දරුවන්ගෙන මින් ඉදිරියට සමාජයේ ලස්සන දරුවෙක් බිහි කරන්න අරමුණ තියෙන මගේ ඉච්චරයි. ඒ වෙනින් තමයි මේ හැමසැනම වැඩසටහන් ගත්තනේ. ඔබගේ දරුවා සමග අපේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න ලොකු වැඩසටහන්, භාවනා වැඩසටහන්, දේශන වැඩසටහන්, ඒත් එක්කම උපදේශන වැඩසටහන් හැම දෙයක්ම එක්කම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ PSN හැසත් එක්කලා පටන් ගන්න වැඩසටහන. එතනින් එහාට ඔය අනිත් මගේ වැඩසටහනත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකෙන් එකට මම වැඩසටහන් පිළිබඳව පැහැදිලි කරලා වීඩියෝ දානවා. අදට මම මෙතන නතර වෙනවා.
මාත් එක්කලා සම්බන්ධ වෙලා හිටපු සියලුම දෙනාට සුබ දවසක් කරන කියන හැම දෙයක්ම කල්පනාවෙන් යන එන මගතට කල්පනාවෙන් යන්න කියලා මතක් කිරීමක් කරනවා.